Hi guys, අද අපි කතා කරන්නට යන්නේ මේ මුර්ගයාගේ අධිවේගී ට්‍රේන් එකේ මම ගිය අධිවේගී ගමන එක පුදුම අත්දැකීමක් වුණා ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් පිට රටකදී. ඉතින් රැඳී සිටින්න අපි මේ ගැන කතා කරමු. ඉතින් මම මෙතන්ට ආවේ ඇත්තටම බොරෝබුදුර මේ බෞද්ධ සිද්ධස්ථානයට යන්න. ඒ කතාව ගැන අපි පස්සේ කතා කරමු. නමුත් එන්න ගමන තාමත් මට මතකයි. මම පරක් වුණා එයාපෝට් එකේ ඉඳලා ගොඩක් පරක් වෙලා තිබුණේ මේ කා ඩ්‍රයිවර් තාමත් මට මතකයි. ඔහු ඉතාමත් වේගෙන් මාව කෝච්චිය මගේ හැරේ කියලා අරගෙන ගිය හැටි මට තාමත් මතකයි. ඉතාමත් වේගෙන් ඔහු පැදෙව්වා. සාමාන්‍යච්චර වේගෙන් පදවන්නට බෑ. අධිවේගී මාර්ගයක කටාගෙන බිඳගෙන මෙන්න මෙහෙම ආවේ. මෙතනට කොහොම හරි මම වෙලාවට ආවා කෝච්චියට. එතකොට මේ කෝච්චියේ ක්ලාසස් 3ක් විතර තියෙනවා. එකක් තමයි ඉකොනොමි එක, සාමාන්‍ය ටිකක් ගාන අඩුයි. ඊට පස්සේ තියෙනවා බිස්නස් ක්ලාස්. මම හිතන විදිහට බිස්නස් ක්ලාස් එක මේ මම ඉන්නේ ෆස්ට් ක්ලාස් එකේ. ෆස්ට් ක්ලාස් එකේ මේ පේනවා ඉතාමත් මේ කම්ෆි. හරි නේද? ෆ්ලයිට් එක ඉන්න වගේ තේරෙන්නේ. පොඩ්ඩ මේ කෝච්චිය අත්දද්දී මට තේරුණේවත් නෑ ඇත්තටම ඇතුලේ හරිම මේ කම්ෆි. ඉතින් මම ඉඳගෙන ඔබට පේනවා කොච්චර වේගයකින් මේක යන්න ආරම්භ කරලා තියෙනවද කියලා මට හිතාගන්න බැරුව ගියා. මොකද මගේ පළවෙනි අධිවේගී දුම්රියක මම යන මේ ගමන පළවෙනි වතාව. ඒ වේගය පැයට කිලෝමීටර් 400ට විතර ලං වෙනවා. කටාගෙන බිඳගෙන යන හැම දැක්කම මට හරි පුදුම හිතුණා. ශ්‍රී ලංකාවට මෙවැනි කාලයක් කවදා උදා වේවිදෝ කියලා හිතමින් මම මේ පොඩි පොතකුත් කියවමින් මගේ ස්ක්‍රීන් එකේ මේ ආකාරයට මම ගියා. මේ කැලෑම ඇදින් ඒ වගේම ගොඩනැගිලි අස්සෙන්, ඒ කියන්නේ ළඟින්, අස්සෙන් නෙවෙයි ළඟින් මේ ඔබට පේනවා වගේ ගම්බද ප්‍රදේශ මැදින් මේ කෝච්චිය කඩාගෙන බිඳගෙන ගියා. ඉතින් ෆස්ට් ක්ලාස් එකේ ඔබ යනවා නම් ඔබට මේ වගේ හරි පහසුවෙන් සැප පහසුවෙන් අනිත් මිනිස්සු වැඩි වටපිටාවෙන් නැතුව යන්න පුළුවන්. වගේම ඔබට පොඩි ස්නැක් එකකුත් මේ වගේ ලැබෙනවා. ඒ ඉන්දෝනේසියාවේ වතුර බෝතලයක්, ඒ වගේම බීම් එකක් වගේම පොඩි බනිස් ගෙඩියක් ලැබෙනවා යද්දී. මේක මේ ෆස්ට් ක්ලාස් එකේ මම හිතන විදිහට බිස්නස් ක්ලාස් එකේදීත් හම්බ වෙනවද දන්නේ නැහැ. මම ගත්තේ ෆස්ට් ක්ලාස් එක. මේ මම පළවෙනි මේක ඉන්නේ කායක ඉන්න ඇත්තරම. ඉතින් මම ගමනේ මම බැලුවේ මේක කොච්චර වේගෙන් යනවද කියලා. ඉතින් ජපානයේ මේට වැඩි අති වේගෙන් යන මේ කෝච්චි තියෙනවා. ඉතින් විනාඩි 40ක් විතර කාලයක් ඇතුළතදී පැය 12ක විතර ගමනක් ඉවර වුණා. විනාඩි 35ක් විතරදී. ඔබට පේනවා දැන් කෝච්චිය හෙමීට ස්ලෝ වෙනවා. ඊට පස්සේ ස්ලෝ වෙලා නැවතුණා. ඊට පස්සේ මම මෙතනින් බැහැලා යන්නට ඕන බොරෝබුදුර වලට තව ගමනක් තියෙනවා. මම බොරෝබුදුර ගැන පස්සේ කතා කරන්නම්. ඒ බෞද්ධ සිද්ධාස්ථානය ගැන. නමුත් මේක ඉතාමත් අපි කියන ඉංග්‍රීසියෙන් යුනික් කියලා ඉතාමත් අද්විතීය අත්දැකීමක් වුණා. මීට පෙර මම ලබලා නැති අත්දැකීමක් වුණා. ඉතින් මම කෝච්චියේදී කල්පනා කරුවේ තමයි ශ්‍රී ලංකාවටත් කවදා හෝ මෙවැනි දෙයක් අත්දකින්න ලැබේවි නුදුරු අනාගතයේදී. ඉතින් එසේ ප්‍රාර්ථනා කරමින් මම මේ වූෂ් ට්‍රේන් එකේ අධිවේගී දුම්රියෙන් සමුගන්නවා වෙනම තවත් වීඩියෝ එකකින් මම ඔබව හමු වෙන්නම්.